ඔයාගේ අතීතය දිහා බලලා කවදාවත් ඔයා ඔයාවම මැනගන්න එපා. මොකද ඔයා දැන් එතන ජීවත් වෙන්නේ නැහැ. ඔයාට වැරදුණු තැන්, ඔයාට හරි ගිය තැන්, ඒ වගේම ජීවිතේට ආපු දුක, සතුට, ඒ හැම දෙයක්ම ඔයාගේ ජීවිතයේ අත්දැකීම්. මතක තියාගන්න, ඔයාව ඇත්තම පරිණත මිනිසෙක් කරන්නේ ඔය අත්දැකීම් විතරයි. ඉස්සරහට ඔයාට එන ඕනෑම ප්‍රශ්නයකට, ඕනෑම ගැටලුවකට විසඳුම තියෙන්නේ ඔය අත්දැකීම් වලින් ඔයා ලබපු ඒ පරිණත බව ඇතුලේ. එදා හිටපු කෙනා නෙවෙයි අද ඔයා ඉස්සරහා ඉන්නේ. අපි හැමෝම වැරදි කරනවා. පසුබෑම් වලට මුහුණ දෙනවා. මකලා දාන්න තිබුණා නම් කියලා හිතෙන මොහොතවල් අපේ ජීවිතේ ඕනෑ තරම් තියෙනවා. හැබැයි මතක තියාගන්න, ඒ අතීතේම එල්ලිලා ඉන්න එකෙන් වෙන්නේ ඔයාව තවත් පල්ලෙහාට වැටෙන එක විතරයි. ජීවිතය කියන්නේ ඉදිරියට යන එකට, එකට එන නතර වෙලා ඉන්න එකට නෙවෙයි. එදා නොදැනුවත්කම නිසා වුණු වැරදිවලට අද ඔයා ඔයාටම සමාව දෙන්න. ඒ වගේම එදා ඉඳන් අද වෙනකම් ඔයා ආපු මේ දුර ගැන ඔයා ඔයාටම ආඩම්බර වෙන්න. ඔයාට අයිතියක් තියෙනවා ඔයාව වෙනස් කරගන්න. අලුතින් හිතන්න. ඔයාගේ ජීවිතේ කතාව අලුතින්ම ලියන්න. පසුතැවීමෙන් ආපස්සට බලන එක නතර කරලා බලාපොරොත්තුෙන් ඉස්සරහ බලන්න පටන් ගන්න. ඔයාගේ අතීතය ඔයාව හැඩගස්සන්න ඇති. හැබැයි ඒ අතීතයට ඔයාව අයිති නැහැ. වැදගත්ම දේ වෙන්නේ මේ මොහොතේ ඔයා ගන්න තීරණය විතරයි. මම අප්පච්චි.